හායි හැමෝටම මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ GitHub කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට GitHub එක කොහොමද යූස් කරන්නේ? ඇයි අපි GitHub එක යූස් කරන්න ඕන? GitHub එකෙන් මොනවද තියෙන ප්‍රයෝජන? සහ මේ අපිට GitHub එක මෙච්චර වැදගත් වෙන්නේ ඇයි කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට GitHub එක ගැන විස්තර හොයද්දි මේ වීඩියෝ එක ගොඩක් වටී කියලා හිතනවා. මුලින්ම කතා කරන්නම් Git එකයි GitHub එකයි කියන්නේ දෙකක්. Git එක කියලා කියන්නේ version controlling system එකක්. ඒක අපේ කම්පියුටර් එකට දාගන්න පුළුවන් අපිට එක එක ඒ කියන්නේ වෙනස්කම් සේව් කරලා තියාගන්න පුළුවන් විදිහේ එකක් තමයි Git කියලා කියන්නේ. සාමාන්‍යයෙන් version controlling system එකක් කියන්නේ මොකක්ද කිව්වොත් ඔයාලා නිකන් presentation එකක් හදද්දී එහෙම නැත්නම් Word document එකක් PDF එකක් මොකක් හරි හදද්දී මේ මතක ඇති ඔයාලා නිකන් ෆයිල් එකක් සේව් කරලා තියාගන්නවා last 1 last 2 last 3 කියලා ඊට පස්සේ ආපහු ඒකේ මොකක් හරි වෙනස්කමක් කරන්න වුණාම ආයෙත් ඒක සේව් කරලා final 1 final 2 එහෙම කියලා මොනවා හරි ඔයාලා අර එදිනදා ජීවිතේදී එක එක versions විදියට ඔයාලා සේව් කරගෙන ඇති එක එක වෙනස්කම් කරලා එක එක විදියට සේව් කරගෙන ඇති අන්න ඒ වගේ සේව් කරලා තියාගන්න පුළුවන් එකක් තමයි මේ ඔය Git කියලා කියන්නේ මේ එතකොට අපි GitHub කියලා කියන්නේ අපිට ඔය වෙනස්කම් කරපු දේවල් දාලා තියාගන්න පුළුවන් cloud platform එකක්. ඒ කියන්නේ හරියට නිකන් එහෙම දාලා තියාගන්න පුළුවන් website එකක්. Google Drive එක වගේ එකක්. ඒ කියන්නේ අපි Google Drive එකට අපේ photos, videos ඒ වගේ දේවල් අපි දාලා තියාගන්නවනේ. ඒ වගේ අපිට code දාලා තියාගන්න පුළුවන් එකක් තමයි GitHub කියලා කියන්නේ. එතකොට අපිට අපේ code ටික මේ GitHub එකට දාලා තියාගන්න පුළුවන්. එතකොට අපිට ඕන තැනක ඉඳන් ඒක access කරන්න පුළුවන්. අපේ ඕන device එකකින් ඒක access කරන්න පුළුවන්. අර Google Drive එකට වගේම තමයි. දැන් අපි දන්නේ නැති වචන ටිකක් තියෙනවා. repo එකක් කියන්නේ මොකද්ද? කමිට් කරනවා පුෂ් කරනවා පුල් කරනවා අන්නේ වචන ටිකත් එක්ක යන්නේ මොනවද කියලා මුලින්ම කතා කරවොත් රෙපොසිටරි එකක් කියන්නේ මොකක්ද රෙපොසිටරි එකක් කියලා කියන්නේ අපිට නිකන් අර අපේ ප්‍රොජෙක්ට් ෆයිල් ටික දාලා තියාගන්න පුළුවන් ෆෝල්ඩර් එකක් වගේ එකක් ඒක අපිට Git එකේ GitHub එකේ හදලා තියාගන්න පුළුවන් රෙපොසිටරි එකක් එතකොට අපිට ඒකේ මේ දාලා තියාගන්න පුළුවන් මේ අපේ ප්‍රොජෙක්ට් ෆයිල් ටික ඔක්කොම ඒකේ දාලා තියාගන්න පුළුවන් ඒක නිකන් හරියට ෆෝල්ඩර් එකක් වගේ එකක් රෙපෝ එක කියලා කියන්නේත් ඒකට තමයි. ඒකට අපිට කැමති නමක් දීලා කැමති විදිහට මේක හදලා තියාගන්න පුළුවන්. ඒ ෆයිල් ටික දාලා තියාගන්න පුළුවන් මේ රෙපෝ එකට. කමිට් කරනවා කියලා කියන්නේ අපි මොකක් හරි කරලා ඉවරයි නම් ඒක හරිනම් ඒක ඒ කියන්නේ ඒක නිකන් මොකක් හරි දෙයක් කරලා ඉවරයි නම් ඒක අපිට පුළුවන් Git එකට දාන්න. ඒ කියන්නේ සේව් කරන්න. සේව් කරන එකම වගේ තමයි. ඒ කියන්නේ අපිට කැමති මැසේජ් එකක් දාලා මේ වැඩේ කරලා ඉවරයි කියලා අපිට ඒක කමිට් කරන්න පුළුවන්. පුෂ් කරනවා කියලා කියන්නේ අපි කමිට් කරද්දි දැන් අපේ ලෝකල් එකේනේ තියෙන්නේ. මං කියවනේ අර GitHub එක කියන්නේ cloud base මේ සර්විස් එකක්. ඒ කියන්නේ cloud service එකක්. එතකොට අපි ඕක අපේ කම්පියුටර් එකේ තියෙන එක අපි මේ GitHub එකට දාන්න ඕන. අර සේව් කරපු එක අපි cloud එකට දාන එකට තමයි කියන්නේ push කරනවා කියලා. කියන්නේ cloud එකට GitHub එකට push කරනවා. ඒ කියන්නේ අපේ local එකේ අපේ machine එකේ තියෙන එක අපි අරකට මේ යවන එකට තමයි කියන්නේ push කරනවා කියලා. ඊට පස්සේ pull කරනවා කියන්නේත් ඕකම තමයි cloud එකේ තියෙන එකක් අපි ආපහු cloud එකේ කියන්නේ GitHub එකේ තියෙන එකක්. ඒ කියන්නේ කවුරු හරි දාලා තියෙන code එකක් අපි ඒ කියන්නේ අපේ project එකට අදාළව කවුරු හරි දාලා තියෙන එකක් අපි අපේ එකට දාගන්න එකට තමයි මේ pull කරනවා කියලා කියන්නේ. මේකට පස්සේ මම වීඩියෝ එකක් දාන්න. ඒකෙදි ඕක ගැන මේ in detail කතා කරන්න මොකද්ද මේ pull request එකක් කොහොමද දාන්නේ? repo එකක් හදන්නේ කොහොමද? commit කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. නම් මේකෙදි මම මේ පොඩි idea එකක් ගන්න තමයි GitHub එක කියන්නේ මොකද්ද කියලා idea එකක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ මම මේක කරන්න හේතුව අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට මට අර මුල් කාලේ මම ඕක ගැන හොයද්දි මට එහෙම මේ වීඩියෝ එකක් තිබ්බේ නැහැ හරියට. ඒ කියන්නේ මේ මොකද්ද කමිට් කරනවා පුෂ් කරනවා පුල් කරනවා ඒ මොනවද කියලා පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. එතකොට IT රිලේටඩ් කෙනෙක්ට IT ෆීල්ඩ් එකට ඉන්න කැමති කෙනෙක්ට IT ඩිග්‍රී එකක් ෆලෝ කරන කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. වටිනම දෙයක් තමයි අපිට යුනිවර්සිටි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනකොට හිතන්නකෝ අපේ කැම්පස් එකේ අපි ඇසයින්මන්ට් එකක් කරනවා කියලා කට්ටියත් එක්ක. ඒ කියන්නේ මේ ඔය ප්‍රොජෙක්ට් එකක්ම මොකක් හරි කරනවා කියලා කට්ටියත් එක්ක බෙදාගෙන එහෙම බෙදාගෙන මොකක් හරි එකක් කරද්දි ප්‍රොජෙක්ට් එක Git එකක් දාලා කරන්න පුළුවන් නම් ඒක මාර විදියට වටිනවා. ඒකට හේතුව නිකන් හිතන්නකෝ දැන් අපි සාමාන්‍යයෙන් GitHub එකට නොදා මොකක් හරි මේ ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් අපිට ඒක කරන්න වෙන එකම ක්‍රමය තමයි එක්ක මේ අපි නිකන් පෙන් එකකට අපේ කෝඩ් එක දාලා යාළුවගේ මැෂින් එකට දාගන්න වෙනවා. අපිට ඒ කියන්නේ ඩිවයිස් අතර කෝඩ් එක ෂෙයා කරගන්න වෙන්නේ එක්ක WhatsApp දාන්න වෙනවා. එහෙම නැත්නම් ඊමේල් එකක් දාගන්න. ඒ වගේ මොකක් හරි ක්‍රමයකට තමයි අපිට ඕක දාගන්න වෙන්නේ. එහෙම නැතුව අපිට GitHub එකට දාලා තිබ්බාම අර අපිට GitHub එකේ කියන්නේ ප්‍රොජෙක්ට් හදලා ඒකට access දෙන්න පුළුවන්. ඒ කියන්නේ collaborators ලා ඒ කියන්නේ collaborate කරන්න පුළුවන් add කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ ආයි වාගේ යාළුවයි කියලා. ඔය දෙන්නටම එකම ප්‍රොජෙක්ට් එකකට access කරන්න පුළුවන්. කියන්නේ වීඩියෝ එකකින් පෙන්නන්නම් කොහොමද එහෙම කරන්න කියලා. ඊට පස්සේ තව ගත්තහම ඕකේ තියෙනවා branching කියලා method එකක්. මොකද දැන් ඔයා හිතන්නකෝ මේ හතර දෙනෙක් එක්ක එක group එකක් තියෙනවා. ඒ හතර දෙනත් එක්ක තමයි එකම දේ develop කරන්න කියලා. එකම site එකක් ඒ කියන්නේ website එකක් develop කරනවා කියලා හිතන්නකෝ. එතකොට මේ
සාමාන්‍යයෙන් මේ අර දැන් ඔක්කොමලා එකේ ඒ කියන්නේ ඔක්කොමලා එකම ඒ කියන්නේ එක ෆයිල් එකක් ඕපන් කරගෙන කට්ටියම ඕකේ වැඩ කරන්න ගියොත් එහෙම එක්කෙනා එක එක දේවල් කරනවා. අන්න ඒකට අපිට පුළුවන් අපිට මේ නිකන් අපේ රෙපෝ එකේ තියෙන ෆයිල් ටික තියෙනවනේ. අන්න ඒ ෆයිල් ටිකෙන්ම කොපි එකක් අරගෙන ඒවැ වැඩ කරගෙන යන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා නිකන් බ්‍රාන්චින් කඩනවා කියලා. අපි සාමාන්‍යයෙන් කොහොම බ්‍රාන්චින් කඩන්නේ ෆීචර් වයිස් බ්‍රාන්චින් කඩන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුල් කාලේ නම් අපි ප්‍රොජෙක්ට් එකක් කරද්දි එක එක මේ අපිට එක ඒ කියන්නේ ෆීචර් වයිස් නෙමෙයි කඩන්නේ නිකන් අපි අර එක එක්කෙනාගේ නමෙන් බ්‍රාන්චස් කඩලා තියාගන්න. එහෙම කඩන්නත් පුළුවන්. එතකොට අපි තමන්ගේ බ්‍රාන්ච් එකේ විතරයි තමන් පුෂ් කරන්නේ. ඊට පස්සේ අපි ওই බ්‍රාන්ච් වල තියෙනවා මේන් කියලා එකක් හදාගන්නවා සාමාන්‍යයෙන්. ඊට පස්සේ ඩෙව් කියලා එකක් හදාගන්නවා. මේන් එකේ තමයි අර ඒ කියන්නේ ෆයිනල් අන්තිමට ඒ කියන්නේ ෆයිනලයිස් වෙච්ච එක දාගන්නේ මේන් එකට. ඊට පස්සේ මේ ඒ වගේ සීන් ටිකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ අන්තිමට ඒ කියන්නේ අපි හැමෝම එකපාර එක බ්‍රාන්ච් එකකට දාන්න යන්නේ නැහැ. එතකොට ඕක පැටලෙනවනේ. ඊට පස්සේ අපි එක එක්කෙනා වෙන වෙනම ඒ කියන්නේ එක එක ෆීචර්ස් වලට එක එක බ්‍රාන්චස් හදලා තියාගන්න. එතකොට අපි එක එක බ්‍රාන්ච් එකකින් එක එක මේ එක එක්කෙනා වෙන වෙනම පුෂ් කළා. ඊට පස්සේ අන්තිමට දැන් ඔයාගේ කවුරු හරි ටීම් ලීඩර් කෙනෙක් ඉන්නවා නම් අන්න එතකොට ඔයා පුල් රික්වෙස්ට් එකක් දානවා. පුල් රික්වෙස්ට් එකක් කියලා කියන්නේ අපි කරපු දේ හරි ඒ කියන්නේ අපි වැඩේ කරලා ඉවරයි මේක මේන් එකට ඇඩ් කරන්න. අන්න මේන් එකේ කියන එකේ තමයි තියෙන්නේ අර අපි කරපු මේ සම්පූර්ණ ඒ කියන්නේ අපේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන එක තියෙන්නේ මේකේ. එතකොට අර එරර්ස් තියෙන්න පුළුවන් අනිත් ඒවා එරර්ස් තියෙන ඒවා කවදාවත් මේන් එකට දාන්නේ නැහැ. වැඩ කරන අර හරියට වැඩ කරන එක කොටසක් හදාගත්තොත් ඒ කොටස ටක් ගාලා මේන් එකට දාගන්නවා. අනිත් ඒවා යන්නේ නිකන් අනිත් ඒවා දාලා තියාගන්නේ ඩිව් එකේ. ඊට පස්සේ ඩිව් එකෙන් ඔන්න ඩිව් මං කියන්නේ මේ ඩිව් කියන්නේ නිකන් normal branch එක නැත්තම් ටෙස්ට් කියලා හරි මොකක් හරි නමක් එක. ඒක අපිට කැමති නමක් දාලා හදාගන්න පුළුවන්. ඒ වගේ මේ දැන් අපි ඩිව් එකේ තියෙනවා නම් ඒකේ තියෙනක අපේ ටීම් ලීඩර්ට දාන්න පුළුවන්. ඔන්න පුල් රික්වෙස්ට් එකක් දැම්මම ටීම් ලීඩර් උක රිවිව් කරලා මේන් එකට දාන්න පුළුවන්. ඒ වගේ අපිට ඒ කියන්නේ දැන් ටීම් ලීඩර්ම රිවිව් කරන්න ඕනේ නැහැ. අපිට ඕනනම් ඒකේ එක එක මේ රූල්ස් හදලා තියාගන්න පුළුවන්. මෙහෙම දෙන්නෙක් රිවිව් කරලා දෙන්නෙක්ගේ ඒ කියන්නේ දෙන්නෙක් රිවිව් කරාට පස්සේ තමයි අපිට මේකට ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැතුව ඇඩ් කරන්න බෑ. ඒ වගේ එක එක රූල්ස් හදලා තියාගන්න පුළුවන්. ඔය GitHub එකේ රෙපෝ එකේ සෙටින්ග්ස් වල තියෙනවා. ඒ ටිකත් මම ඊගා වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඊට පස්සේ මේ එහෙම ඕනනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ කියන්නේ group project එකක් කරද්දී අනිවාර්යෙන් GitHub දාන්න. එහෙම දාන එක මාර මේ වාසී සහ ඒක අපිට දාලා කවදා හරි තියාගන්නත් පුළුවන්. හිතන්නකො නිකන් අපේ GitHub එක කියන්නේ තව අතකින් ගත්තාම නිකන් අපේ CV එකට attach කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ IT field එකේ ඉන්න කෙනෙක් නම් CV එකට තමන්ගේ GitHub account එකක් දාලා තියෙනවා. මොකද මේ අපි මොනවා හරි project කරාද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මොනවද කරලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් GitHub එකනොත්. ඒ කියන්නේ GitHub එකේ තියෙනවා මේ අපි අර කමිට් කරාම මේ කොළ පාට පිරෙනවා. ඒ කියන්නේ අර කොළ පාට මේවා එකක් ඒක මම පස්සේ පෙන්නන්නම්. මේ ඒ වගේ නිකන් අර අපි කමිට් කරන්න ඒ කියන්නේ අපි කන්ට්‍රිබියුට් කරන ඒවා ඒකේ පෙන්නනවා. එතකොට අපිට අර බලන කෙනෙක්ට පුළුවන් මෙයා මේකේ කෝඩ් ගහලා ඇක්ටිව් ඉන්න කෙනෙක්ද නැත්නම් අර මේක මෙහෙම යාළට මහට කරන කෙනෙක්ද කියලා හොයාගන්න පුළුවන් ඒකේ. ඒ වගේ මේ අර GitHub එක මාරයට වටින දෙයක්. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනුනේ GitHub එක ගැන ඔන්න ඔය වගේ කියන්නේ නිකන් චූටි අයිඩියා එකක් දෙන්න ඕනුනේ. මේ ඒවත් එක්ක මම දැන් මේ වීඩියෝ එකට එන ප්‍රතිචාරත් එක්ක ඔයාලට එහෙම මේ ඒ කියන්නේ දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඊටු ටිකක් දාන්නම් මේක කොහොමද කරන්නේ කියලා. GitHub views වෙන්නේ මේකට කියලා ඒ කියන්නේ ප්‍රයෝජන පොඩි ගාණක් නැහැ. මම හිතන්නේ මේ වීඩියෝස් එකින් එක දාන්න කියොත් දාලා ඉවර කරන්න බැරි තරම් GitHub එකේ ප්‍රයෝජන තියෙනවා. හිතන්නකො නිකන් අපි කෝඩ් එකක් ගහගෙන යද්දි මොකක් හරි අපිට ඒ කියන්නේ අර නිකන් එරර් එකක් ආවා කියලා දන්නේම නැහැ. නිකන් අපි ගොඩක් වෙලාවට ඔය ChatGPT දාලා එහෙම කරලා ඒ කියන්නේ කෝඩ් ගහනවනේ. ඒ කියන්නේ අපි ප්‍රොජෙක්ට් හදනවනේ අපේ වෙබ්සයිට් එකක් හදද්දී වුණත් අපි නිකන් ChatGPT දාලා Claude දාලා එහෙම කරලා මේ වෙබ්සයිට් එකක් හදාගෙන යද්දි සමහරක් වෙලාවට අර දෙන කෑල්ලෙන් සමහරක් මොනවා හරි ඒ කියන්නේ Claude එක ඒක එහෙම නැත්නම් ChatGPT එක පිස්සුවක් නටලා අර අපි ඒ කියන්නේ අපිට වැඩ කරන කෑල්ලක් අයින් වෙන්න පුළුවන්. අන්න එතකොට මේ අපිට බලා ගන්න පුළුවන් මොනවද අයින් වෙලා තියෙන්නේ මොනවද තියෙන්නේ ඒ ටිකත් බලා ගන්න පුළුවන් Git එකේ. බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි ඒ කියන්නේ වැඩ කරන කෑල්ලක් නැති වුණත් ආපහු රිවර්ට් කරලා පල්ලෙහා කමිට් එකට අරගෙන ඒ කියන්නේ කලින් රිවර්ට් කරපු තැනට අරගෙන ආපහු කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එක නැති වෙන්නේ නැහැ. අපේ ඩිවයිස් එකක් ක්‍රෑෂ් වුණත් ඒ කියන්නේ ඔයගේ ලැප් එක නැති වුණත් මොක වුණත් ඒ කියන්නේ Git එකට දාලා තියාගත්තොත් ඒක මාර වටිනවා. ඒ කියන්නේ අපිට දැන් අර පේජ් එකක් වුණත් ටෙස්ට් එකක් කරන්න ඕන නම් මොකක් හරි නිකන් හදපු එකකින් තව එකක් මොකක් හරි එකක් හදලා බලන්න නිකන් ටෙස්ටිං පාර්ට් එකක් කරන්න ඕන Git එක මාරට වටිනවා. ඒකෙන් අපිට තියෙන්නේ නිකන් අර බ්‍රාන්ච් එකක් හදලා අර පරණ තියෙන මේ කියන්නේ දැන්ට වැඩ කරන කැලෙන් බ්‍රාන්ච් එකක් අරගෙන අපේ දැන්ට තියෙන එක ක්ලෝන් කරගන්න විතරයි තියෙන්නේ. නිකන් අපේ දැන්ට තියෙන එකෙන් කොපි එකක් අරගන්නවා වගේ දෙයක්. කියන්නේ සමහරක් වෙලාවට ක්ලයන්ට් කියන්න පුළුවන් මේකට මේක කරන්න නෑ ඒක හොඳ නෑ ඊට කලින් තිබ්බ එක දාන්න කියලා. අන්න එතකොට අපිට අර කලින් එක රිවර්ට් කරගන්න මාරම ලේසි GitHub එක යූස් කරොත්. අර එහෙම මාරම ලේසි දේවල් ටිකක් තියෙනවා.
ඉතින් මේ වීඩියෝ එකෙන් මට කතා කරන්න ඕනේ ඔය වගේ දේවල් ටිකක් ගැන. තව දෙයක් මේකෙදි මම ෂෙයා කරගත්තේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකත් එක්ක. මම ඒ කියන්නේ දැනට මම එහෙම ලොකු දෙයක් දන්නේ නැහැ. මම දන්න දේවලුත් එක්ක මට මේකෙන් කතා කරන්න ඕනේ. මේකේ අර GitHub එක ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට පොඩි මොනවා හරි අයිඩියා එකක් ගන්න තමයි මේ වීඩියෝ එකෙන් මම මෙහෙම කතා කරන්න හිතුවේ. එතකොට මට වැඩි එක්ස්පර්ට්ලා ඊට පස්සේ දන්න ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. එහෙම අය මගේ අතින් මොකක් හරි වැරද්දක් කියවුණා නම් ඒක නිවැරදි කරන්න තරම් නිහතමානී වෙන්න කියලා මං ඉල්ලනවා. ඉතින් ඉස්සරහටත් මගේ එක්ස්පීරියන්ස් එක්ක මම දන්න දේවල් මං හිතාගෙන ඉන්නවා කොහොමද මේ නිකන් අර CI/CD දාලා ඒක හොස්ට් කරන්නේ ඊට පස්සේ GitHub එකේ හොස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ GitHub එකේ repo එකක තියලා ඒ කියන්නේ repository එක පිටින් අපිට පුළුවන් හොස්ට් කරන්න Vercel වගේ platform එකක. ඒක මාරම ලේසි. ඒ වගේ GitHub එකෙන් තියෙන මාර ප්‍රයෝජන ගොඩක් තියෙනවා. මම මේ චූටි දෙයක් ඒ කියන්නේ මම දන්න මට තේරුම් කරන්න පුළුවන් වෙන විදිහට මේවා කරේ. තව දෙයක් මේක මම මුලින්ම කිව්වේ ඒ කියන්නේ මුලින්ම මම දන්නේ නැති කාලේ මම ඔකට කිව්වේ JIT කියලා. GitHub එක කියලා. ඊට පස්සේ ඔක මේ GitHub එක වුණා. ඒක දැන් මට සමහරක් වෙලාවට දෙකම කියනවා. GitHub කියලාත් කියනවා GitHub කියලාත් කියනවා මොකක් හරි ගමන්නේ අපිට නමෙන් වැඩක් නැහැ. ඔකෙන් වෙන දෙයක් නෙවන. ඉතින් ඒක මම ඇත්තටම දන්නේ නැහැ. ඇත්තටම හරි වචනේ GitHub වෙන්න ඕන. හරි එහෙනම් මේ අදට වීඩියෝ එක ඔච්චරයි. ඊගා වීඩියෝ එකෙන් මම දාන්න බලාපොරොත්තු වෙනවා GitHub account එකක් හදලා repo එකක් හදන්නේ කොහොමද? repository එකක් ඊට පස්සේ මේ කොහොමද repository එකට අනිත් අපේ group project එකක් කරන්න ඉන්න අපේ group members ලා කොහොමද add කරන්නේ? ඊට පස්සේ ඒකෙදි rule set එකක් හදලා තියාගන්න පුළුවන්. අන්න එහෙම පොඩි පොඩි scene ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික මම ඊගා වීඩියෝ එකෙන් දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් උත්තරයි මට කියන්න තියෙනද? උත්තරයි කතා කරන්නේ වීඩියෝ එකෙන්. එහෙනම් මේ බයි එහෙනම්. subscribe කරන්න